මුලින්ම ඉතින් මම දවස පටන් ගන්න මෙන්න මේ විදිහට ඇඳ හදලා. මොකද මේ ඇඳ හදන එකෙන් එක පුංචි දෙයක් වුණත් ඊයේ දවසේ එතනින් ඉවර කරලා අලුත් දවසක් පටන් ගන්න හොඳ ආරම්භයක් දෙනවා. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම උදේම නැගිටලා පුංචි දෙයක් වුණත් ලස්සනට ඇඳ හදන්න. ඉතින් මේ මේසෙ උඩ ඊයේ රෑ මම බීපු ග්‍රීන් ටී එකේ කෝප්පෙත් තියෙනවා. ඉතින් ඒකත් ගිහිල්ලා කුස්සියෙන් තියලා මම දැන් මේ පොඩක් මූණ හොද ගන්න තමයි යන්නේ. අද හොඳටම වහිනවා. දැන් ඉතින් ඉතාලියට වින්ටර් කෙන්නයි යන්නේ. මේ දවස් ඉතින් හරිම සීතලයි. මම අවුරුදු ගාණක් ඉඳලා පාවිච්චි කරන්නේ මෙන්න මේ CeraVe කියන ප්‍රොඩක්ට් එකේ ඔයිලි ස්කින් එකට තියෙන ෆේස් වොෂ් එක. ඒක ඇත්තටම හරිම හොඳ ක්ලෙන්සර් එකක්. කොච්චර දේශගුණේ සීතල වුණත් මම උදේම මූණ හොදන්නේ කූල් වතුරෙන්. මූණ හොදන මම කවදාවත් උණු වතුර පාවිච්චි කරන්නේ නැහැ. ඔයගොල්ලොත් හොදලා බලන්නකෝ තියෙන සනීපේ. ඉතින් මේ සීතල වතුරෙන් මූණ හොදන එක මූණට හරිම සුවදායකයි. ඒ වගේම තමයි හැම රැලි වැටෙන එකත් වළක්වනවා. ඒ වගේම තමයි වින්ටර් එකට අපි ස්කින් කෙයාර් එකත් කරන්නම ඕනේ. නැත්තම් මේ සීතලට මූණ මල් වේලෙන්න බලනවා. ඉතින් ඒ ඔක්කොම කරලා මම දැන් මේ යන්නේ වතුර වීදුරුවක් බොන්න. ඉතින් උදේම හිස් බඩ වතුර වීදුරුවක් බොන එක තමයි හොඳම දේ. ඉතින් වතුර වීදුරුවක් බීලා වේලපු පීච්. ඉතින් මේ වේලපු පීච් හරිම ගුණදායකයි. බඩ සුද්ධ වෙන්න ගොඩක් උදව් කරනවා. ඊට පස්සේ මම මේ දැන් හදන්න යන්නේ ඕට් පැන්කේක්. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මෙන්න මේ වගේ කෙසෙල් ගෙඩිය. මේ කෙසෙල් ගෙඩිය නම් ගොඩක් ඉදිලයි තිබුණා. ඉතින් මම ඒ ගොඩක් ඉදුණු කෑල්ල කපලා අයින් කරා. කෙසෙල් ගෙඩිය මෙන්න මේ විදිහට චොප් කරගන්න ඕනේ. ඉතින් ඒකත් ඒ විදිහට ඉවර කරගත්තට පස්සේ අපි ඕට් ග්‍රෑම් 30ක් තමයි මම මගේ පැන්කේක්ස් වලට යොදාගන්නේ. මම සුපර් මාකට් එකේ තියෙන ඕට් පිටි ගන්නෙ නැහැ. ඕට් ෆ්ලේක්ස් අරගෙන ඒක බ්ලෙන්ඩ් කරගන්නවා. එතකොට ඉතින් හොඳටම ෂුවර්නේ ඕට්ස්ම කියලා. ඊට පස්සේ ඉතින් ඒක පොඩි කරගත්ත කෙසෙල් මිශ්‍රණයට එකතු කරගන්නවා. ඒකත් එකතු කරගෙන මම මේ දැන් එකතු කරගන්න යන්නේ බිත්තරයක්. අපේ ගෙදර ළඟ තියෙන ෆාම් එකෙන් මං ගත්ත නැවුම බිත්තරයක්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ පැන්කේක්ස් හදාගන්න තමයි තියෙන්නේ. උයන කරන දේවල් වලට මං හරි කැමතියි. ඉතින් මගේ ආහාර වේලවල් හැම එකක්ම හරිම ආසාවෙන් ආදරෙන් තමයි මං හදන්නේ. එතකොට රසත් වැඩි, ගුණත් වැඩි. හෙල්දි ඊටින් පැටර්න් එකකට හුරු වෙලා තියෙන නිසා හැමදේම සමබරව ගන්න තමයි මම පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මම ඩයට් එක මගේ ගන්න අපේ පාලි අක්කගේ. ඉතින් දැන් අපි අපේ කොෆි එක හදාගමු. මම මේ දවස්වල ආසම මෙන්න මේ Nescafe Gold ඩෙකැෆිනාතෝ. ඒ කියන්නේ කැෆේන් නැති කොෆි එකට. ඒ වගේම මම කිරි භාවිතා කරන්නේ oat milk. අවේන කියන්නේ ඉතාලි භාෂාවෙන් oats වලට. ඉතින් දැන් මම මගේ කොෆි එකට දාගන්න කිරි එක ස්කිම් කරගන්න තමයි යන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් oat milk එකම ලොකුවට පෙන එන්නේ නැහැ. ඒ වුණාට කිරි එක රත් කරගන්නත් එක්ක මම ඒකට දානවා. ඊට පස්සේ අපි එකතු කරගමු මී පැණි. මම සාමාන්‍යයෙන් කන කැමති මේ අකාචා කියන මී පැණි වර්ගය. ඊට පස්සේ ඉතින් අපි එකතු කරගමු පිස්තාචියෝ. ඉංග්‍රීසියෙන් කිව්වොත් පිස්තාචියෝ නේද? ඉතින් මේ ඔක්කොම එකතු කරගෙන දැන් කන්න තමයි තියෙන්නේ. උදේට බ්‍රෙක්ෆාස්ට් එක මේ විදිහට ආත්මක දේවල් වලින් බහුල වුණාම දවසම හොඳට ජවයෙන් වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම උදේ ආසම පාර්ට් එක බ්‍රෙක්ෆාස්ට් එකට මම ගත කරන මගේ වෙලාව. දැන් ඉතින් මේ ඔක්කොම හොදන්න තමයි තියෙන්නේ. මේ තියෙන ඉතින් මම උදේ යොදාගත්ත උපකරණ ටික. ඉතින් ඒ ඔක්කොම සෝදන්න තමයි දැන් තියෙන්නේ. ඒ ටිකත් සෝදලා මේ ඔක්කොම දැන් අහුර ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ මගේ වර්ක්අවුට් එක කරන්න. සතියේ දවස් 4ක් මම මගේ වර්ක්අවුට් එක කරනවා. වර්ක්අවුට් එකටත් පස්සේ මම දැන් මේ හදාගන්නේ මං ආසම ෆෘට් ජූස් එක. අද මම ඉතින් මේකට යොදාගන්නේ දොඩම් ගෙඩි 2ක් සහ පොම්පෙල්මු කියන දොඩම් වර්ගය. ඒ වගේම ප්‍රොමගනේට් ගෙඩියකුත් දාගන්නවා. ඔයගොල්ලොත් හදලා බලන්න. මේක හරිම රසයි. බලන්නකො මේකේ පාට හරිම ලස්සනයි. ඒ වගේම තමයි රස. ඉතින් ඒකත් බීලා එක්සර්සයිස් කරපුව ඇඳුම මාරු කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ අයි පැචස් එකකුත් දාගත්තා. මම සාමාන්‍යයෙන් එක්සර්සයිස් කරපු ගමන්ම ඇඟ හොදන්නේ නැහැ. එහෙම හොදන්නත් හොඳ නැහැ. ඉතින් මම දැන් යන්නේ ලන්ච් එක හදාගන්න. ඉතින් අද මෙන්න මේ වගේ බත් ග්‍රෑම් 30යි, බිත්තර 2යි, ඒ වගේම යකඩ වලින් අධික නිවිති තමයි දැන් මම මේ සෝදගන්නේ. ඉතින් ඒකත් හොඳට සෝදාගෙන මෙන්න මේ විදිහට පෑන් එකකට දාලා තෙල් අනම්මනම් මුකුත් නැතුව ලුණුයි ගම්බිරිසුයි දාලා මෙන්න මේ විදිහට තැම්බෙන්න අරිනවා. ඊට පස්සේ ඉතින් ඉතුරු එළවලු ටික අපි කපාගමු. මෙන්න මේ විදිහට මම දැන් මේ කපාගන්නේ තඹපු බීට් ගෙඩියක්. ඔයගොල්ලෝ දන්නවද බීට් වල තියෙන ගුණාත්මක භාවය? බීට් කියන්නේ අපේ අක්මාව සුද්ධ කරන්න උදව් කරන කෑමක්. ඒකට පස්සේ මම දාගනවා මෙන්න මේ විදිහට කෝන් ටික. ඉතින් ඊට පස්සේ මේ ඔක්කොම හොඳට ගම්බිරිසුයි ලුණුයි එක්ක වෙන වෙනම කලවම් කරගන්න. මේ තියෙන්නේ දැන් මම හදාගත්ත බත් එක. ඉතින් ඒකට වෙන වෙනම මුලින්ම අපි මෙන්න මේ විදිහට කපාගත්ත බීට්, ලුණු, ඒ වගේම කෝන් ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ නිවිතිත් එකතු කර ගන්නවා. ඒ වගේම තමයි අපි තඹගත්ත බිත්තර ගෙඩි දෙකත් එකතු කර ගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ අද මගේ ලන්ච් එක. මම මේ ආහාර රටාවට හරි කැමතියි. මොකද හරිම සැහැල්ලුයි සහ ගුණාත්මකයි. ඉතින් දැන් කන්න තමයි තියෙන්නේ. අද මට පොඩ්ඩක් එළියට යන්න ඕන නිසා වොෂ් එක දාන්න කලින් කෑවා. ඊට පස්සේ වොෂ් එකක් දාලම මම දැන් මේ ලෑස්ති වෙන්න යන්නේ
පොඩි වැඩ වගේකට එළියට යන්න. ඉතින් එළිය සීතලයි කියලා බෑනේ. අපි අපේ එදිනෙදා වැඩත් කරන්න ඕනේ. ඉතින් මගේ වැඩ ටිකත් කරගෙන මං දැක්කා ක්‍රිස්මස් වලට මේ එක කඩවල දාලා තියෙන අයිටම්. ඉතින් මට හිතුණා ඒවා ඕගොල්ලන්ටත් පෙන්වන්න. මේ බලන්නකෝ ඒ වගේ ලස්සන. දැන් ඉතින් ක්‍රිස්මස් එකට තෑගි ගන්නත් පටන් ගන්න කාලේ එනවා. ඉතාලිය කියන්නේ ඉතින් ඕගොල්ලෝ දන්නවනේ ක්‍රිස්මස් හරිම ඉහළින් සමනන රටක්. ඉතින් මේ බලන්නකෝ මේ හැම කඩේකම වගේ මෙන්න මේ වගේ හරිම ලස්සන අයිටම්ස් ගොඩක් තියෙනවා. ඒ වැඩ ටිකත් කරගෙන රවුමක් දාලා දැන් ඉතින් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා දැන් ඉතින් හොඳ ප්ලේන් ටිකක් බොන්න තමයි යන්නේ. ලංකාවට ගිහලා මං සිද්ධාලේප ස්ටෝර් එකෙන් ගත්ත තේ එකක් තමයි මං අද මේ බොන්නේ. ඉතින් මං හරිම ආසයි මෙන්න මේ මිසුරාගේ මෙන්න මේ බිස්කට් වර්ගයට. මේක හදලා තියෙන්නේ බීට්රූට් සහ වයිල්ඩ් බෙරිස් යොදාගෙන. ඉතින් ලංකාවෙද්දි වගේම අපේ හවස තේක ඉතින් අපිට අමතක කරන්න බැහැනේ. ඉස්සර ඉතින් මම ලංකාවෙද්දි පොඩි කාලේ ඉස්කෝලේ ඇවිල්ලා මේ වෙලාවට කාටුන් බල බල තේ බොනවා. ඉතින් තේකත් බීලා මෙන්න මෙයාත් එක්ක පොඩ්ඩක් ඉතින් කාලේ ගත කරන්න තමයි යන්නේ. එයා ඉතින් හරිම ආසයි මාත් එක්ක මෙන්න මේ විදිහට එක එක වැඩ කරනකම්. ඉතින් එයාගේ ස්නැක් එකත් එයාට දුන්නා. ස්නැක් එකක් දීලා ඉතින් පොඩ්ඩක් මෙයාව එළියට එක්කන් යනවා. ඉතින් ඒකටත් පස්සේ මං දැන් ඉතින් රැටු යන්න තමයි මේ යන්නේ. අද මං හදන්නේ කඩලි පිටි තෝසේ. ඉතින් මේ කෑමවල රෙසිපි බලා ගන්න නම් ඕගොල්ලෝ මාව Instagram එකේ follow කරන්න. ගොඩක් වෙලාවට මං ඒකේ stories වල මං හදන කෑමවල රෙසිපි දානවා. ඒ වගේම අදට මගේ vlog එක ඉවර කරන්න යන්න. YouTube channel එක subscribe කරලා තියාගන්න.